ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ගස් කොළන් හැම එකක්ම පාටින් පාට වෙනස් වෙනවා. ඉතින් ඒ ගස් කොළන් ටික විතරයි මේ විදිහට පාට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට හරියටම පාට වෙනස් කරලා වීඩියෝ එකක් එඩිට් කරන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඒ වගේම අපේ YouTube channel එක ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වගේ වීඩියෝ එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට මගේ normal කැමරාවෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට ටෙස්ට් කරන්න නම් මේ විදිහට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ පොඩි වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් වීඩියෝ එක රෙකෝඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් Google Play Store app එකෙන් KineMaster කියන application එක open කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් KineMaster application එක මෙන්න මේ විදිහට බලා ගන්න. ඉතින් මම දැන් ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඔයත් ඔයාගේ ෆෝන් එකේ KineMaster application එක ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඔයා මුලින්ම ඕපන් කරනවා නම් පොඩි notification ටිකක් yellow කරන්න. ඒ ටික yellow කරලා ඔයාලට පුළුවන් මෙතන මේ create new කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එකට අනුව size එක දීලා මෙතනින් මේ යටින් තියෙන create කියන බටන් එක ටච් කරන්න. ඒ විදිහට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තිරය හැරෙනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට ආවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝස් ෆොටෝස් හැම එකක්ම මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන දෙවෙනියට තියෙන ෆයිල් එක. ඉතින් මේ දෙවෙනියට තියෙන ෆයිල් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් තියෙන මොකක් හරි කලර්ස් ෆොටෝ එකක් ටච් කරන්න. ඉතින් මම දැන් මේ විදිහට කළු පාට ෆොටෝ එක උඩ ටච් කරනවා. ටච් කරලා මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ටච් කරලා ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එකේ තියෙන කාලය වැඩි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇදලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ දිග වැඩි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මුලට යන්න. ඉතින් මම දැන් මේ විදිහට මුලට යනවා. මුලට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපි රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක ඇඩ් කරගන්න. ඊට ඉස්සරහට පුළුවන් මේකේ කලර් චේන්ජ් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේ ෆොටෝ එකට කැමති පාටක් දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ layer කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන media කියන එක දෙන්න. හරි media ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන videos photos නැවතත් පෙන්නනවා. දැන් ඔයාලට පුළුවන් අපි වීඩියෝ කරගත්ත වීඩියෝ එක මෙතනින් ඇඩ් කරගන්න. මම දැන් මේ විදිහට කැමරා කියන ෆයිල් එකට ගිහිල්ලා අර වීඩියෝ එක ඇඩ් කරගන්න. හරි ඉතින් වීඩියෝ එක ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක full screen එකටම දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ ගානට අපේ හදාගත්ත උඩින් පාට ෆොටෝ එකත් මේ විදිහට ටික් කරගන්න. හරි. හරි ඉතින් දැන් ඔයා අපි වීඩියෝ කරගත්ත වීඩියෝ එකට ටච් කරන්න. ටච් කරාට පස්සේ මේ වගේ ඔප්ෂන් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඊට පස්සේ යටට යන්න. ඊට පස්සේ අර බලන්න පුළුවන් මෙතන ස්ප්ලිට් ස්ක්‍රීන් කියලා බටන් එකක් තියෙනවා. ඒක ටච් කරලා මෙන්න මෙතන ටච් කරන්න. එතකොට ආට පේනවා මේ විදිහට ෆුල් ස්ක්‍රීන් එකටම අපේ වීඩියෝ එක zoom වෙනවා. හරි. ඊපස්සේ බෑක් වෙන්න. ඊළඟට ඔයා නැවතත් ඒ වීඩියෝ එකට ටච් කරන්න. ඊට පස්සේ මේ ඔප්ෂන් වලින් පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ මේ enable කියන එක ඉස්සරහින් තියෙන ටික් එක ඔන් කරන්න. හරි. ඒ විදිහට ඔන් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එකේ පාටත් පොඩ්ඩක් වෙනස් වෙනාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වෙනස් වුනේ නැත්නම් ඔයාලට මෙතන පුළුවන් ටච් කරලා ගස් කොළන් වල පාට සිලෙක්ට් කරගන්න. ඉතින් කොළ පාටනේ කොහොමත් ගස් තියෙන්නේ. ඉතින් ඒ විදිහට මෙතනින් ඒ ගැලපෙන කොළ පාට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඒ විදිහට කොහොම හරි සිලෙක්ට් කරලා දුන්නාට පස්සේ මේ විදිහට ඔයාගේ වීඩියෝ එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම මේ විදිහට ඉක්මනට හදාගත්ත වීඩියෝ එක. ඉතින් ඔයාලට පේනවා ඇති වීඩියෝ එක දිගට ගියාම මේ විදිහට කොළ විතරක් රතු පාට වෙලා තියෙනවා. ඉතින් අපි අර උඩින් හදාගත්ත පාට අනුව තමයි මේ කොළත් පාට වෙන්නේ. ඉතින් උඩින් දාන පාට මේ විදිහට අපේ වීඩියෝ එකෙන් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට හැම එකක්ම
රතු පාට වෙලා තියෙනවා. හැබැයි කොළ විතරයි. ඔයාලට පේන ඇති මං අතින් අල්ලලත් පෙන්නනවා. හැබැයි අත පාට වෙනස් වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති කොළ විතරයි පාට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති පාටක් දාගන්න. මම වෙන පාටක් වල දාලා පෙන්නන්නම්. ඔන්න නිල් පාට දැම්මා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ පාර නිල් පාට වෙලා තියෙනවා. ඉතින් ඔයා දාන පාට අනුව මේ වීඩියෝ එකත් වෙනස් වෙනවා. ඉතින් මම ඔන්න පේන ඇති කොළ පාට දැම්මා. ඉතින් තව ටිකක් ලස්සන වුණා කොළ පාට දැම්මට පස්සේ. ඉතින් මේ විදියට ඔයාලට ලස්සනට වීඩියෝ හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව වැඩක් මෙතනින් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ පාට දාලා තියෙන කොටස් හැම එකක්ම වීඩියෝ කොටස් වෙන් කරගන්න. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් කොටස් මේ ෆොටෝ එක වෙන් කරගන්න. ඉතින් කොටස් වෙන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆොටෝ එකට එක පාට දෙන්න. ඉතින් පළවෙනි එකට රතු දාලා දෙවෙනි එකට නිල් දැම්මා. තුන්වෙනි එකට ඊට පස්සේ මම කොළ දානවා. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් පාට මේකට කැමති විදියට පාට දෙන්න. ඉතින් ඒ විදියට දීලා වීඩියෝ එක අපි සේව් කරලා බැලුවොත් එහෙම පාට ඔටෝ වෙන විදියට වීඩියෝ එක හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදියට ටිකක් හදා ගන්නවා. ඊට පස්සේ මම වීඩියෝ එක සේව් කරන විදිය කියලා දෙන්නම්. ඉතින් ඔයා මේ විදියට වීඩියෝ එක හදා ගන්න. ඉතින් මම හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට Google Play Store එකකින් KineMaster ගන්න නම් මේ විදියට watermark එකක් වදිනවා. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. Google එකෙන් download කරගත්තොත් නම් එහෙම watermark නැති KineMaster application එකක් download කරගන්න පුළුවන්. ඉතින් ආ වීඩියෝ එක සේව් කරන්න මෙන්න මෙතන තියෙන ඊතලයේ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහකට මෙතන වීඩියෝ එක හදාගන්න. ඒ කියන්නේ quality එක මෙතනින් ඔයාලට select කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ HD කියන එකටම දාලා මෙතන තියෙන මේ save as video කියන එක ටච් කරනවා. ඊට පස්සේ මේ වගේ එකක් ආවොත් මෙතන skip කරන්න. මේ කට්ටිය කියන්නේ මෙතන KineMaster premium service එක ගන්න කියලා. ඒකට ඔයාලට මුදලක් වියදම් වෙනවා. ඉතින් ඔයාලට දැන් පුළුවන් මෙතනින් මේ විදිහට වීඩියෝ එක save වෙනවා බලා ගන්න. ඉතින් වීඩියෝ එක save වුණාට පස්සේ මම පෙන්නන්නම් මම හදාගත්ත වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක save වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් play කරන්න, share කරන්න වගේ delete කරලා දාන්නත් පුළුවන්. ඉතින් share කියන බටන් එක ටච් කරොත් එහෙම මේ විදිහට share කරන්න හැම එකක්ම තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට share කරන්නත් පුළුවන්. මෙතනින් play බටන් එක ටච් කරලා play කරන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත වීඩියෝ එක. බලන්න කොච්චර ලස්සන වීඩියෝ එකක්ද අපි හැදුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සනට වීඩියෝ එකක් හදාගන්න. ඉතින් අද කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අදට නම් වීඩියෝ එක ඉවරයි. මේ විදිහට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.